Contestants number 2, Senedi Laknavi and Mehensa Sasinti from Hanadura. ලස්සන ගායනයක්. ඊටත් වඩා ලස්සන අක්කා නංගි දෙන්නෙක් නේද රෝෂා? ඔව් ලස්සන අක්කයි නංගි හරිම සහයෝගයෙන් ගායනා කරා මෙතන. හරි එකමුතුයි වගේ. ඔව් ගොඩක් එකමුතුෙන් ගායනා කරා. හැබැයි ගෙදර ඉන්නකොට නම් පොඩ්ඩක් විතර රණ්ඩුවට බරයි කියලා තමයි දැනගන්න හම්බුනේ. එහෙමද මූණල් බලන්න කියන්න බෑ. කවුද ගහගන්නේ වැඩිපුරම?
එහෙම ගහගන්න නැහැ. මට නිකන් ගුටි කන්න ආසාවක් වගේ ආවත් වැඩ කරන්න කම්මැලි වෙලාවට මොනවද කිව්වේ? මට නිකන් අර මොටිවේෂන් එක අඩු වෙලා නිකන් වැඩක් කරන්න මම යවනවා අර ඉස්සර අම්ම පොඩි කාලේ බයිනා වගේ නංගිට කියන පොඩ්ඩක් මට ගහන්න කියලා. ඒ කියන්නේ මේ අක්කට මොටිවේෂන් එක ඕනාම ගුටි කන්න ඕන. එහෙමත් පුළුවන්ද? එතකොට නංගි එහෙම කරනවා. ඒ කියන්නේ අම්මගෙන් පොඩක් සැර දැම්මහමනේ වැඩේ කරන්න පොඩි කාලේ ඒ වගේ පොඩ්ඩක් ගහන්න. අපි නොදන්න හිතපු ට්‍රික් එකක් නංගි. අපි මේව ඉගෙන ගන්න ඕනේ මේ අක්කා නංගිලා. ඉගෙන ගත යුතු දෙයක්ද? හොඳයි ජජ්ජස්ලා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න ඕගලන්ට කමෙන්ට් කරන්න. So Irosha, let's start with right ජජ් ගායත්‍රී දෙන්නටම බොහොම ලස්සන සුවිශේෂ හඬවල් දෙකක් තියෙනවා. දෙන්නම සංගීතය හදාරනවාද? ඒ කියන්නේ දැන් ලොකුවට කරේ නැහැ යුනිවර්සිටි නිසා. යුනිවර්සිටි යන්න කලින් කරා. ඔව්. ඒක තමයි. තවත් ඒ කියන්නේ පොඩ්ඩක් පිචිං එක්ස්ප්‍රෙෂන්ස් ඒ වගේ දේවල් ගැන තවත් සැලකිලිමත් වෙලා ඉස්සරහට යන්න මම සුබ පතනවා. Thank you. ජජ් දිමන්ත ඇත්තටම විශිෂ්ට ගායනයක්. ඇත්තටම ඒ කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. හරිම විශිෂ්ටයි. අර ස්ටාර්ට් එකේ තිබ්බ අර ෂෆල් එකේ පොඩි නෝට්ස් ටිකක් එහා මෙහාට තිබුණ හරියටම බලනවා නම් ඉතින් ඔය දෙන්නට විශාල දෙයක් කරන්න පුළුවන් වෙයි අපේ මේ පුංචි රටේ සංගීත ශාස්ත්‍රය වෙනුවෙන්. ඉතින් ගොඩක් ආදර්ශයක් උත් වෙයි ඉස්සරහට ඔයගලන් ඉදිරියට යන්න ශක්තියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නට. ජය වේවා. ජජ් නීල් මට තේරුණේ ඇත්තටම දෙන්න මේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. මහන්සි වෙලා නමුත් කොහින් හරි අතෑරලා තියෙනවා. මම ඔයා කිව්ව හැටියට යුනිවර්සිටි ගිහින් නැන්නේදී අතෑරලා තියෙනවා. ඒකෙදි වෙච්ච යම් පාඩු තිබුණානේ. යම් පාඩු ඔයගොල්ලන්ට සිද්ධ වෙලා තියෙන. ඒ පාඩුව වෙන්න අරින්න එපා. ඒක අපරාධී කියලා හිතෙනවා. මොකද දක්ෂකම් ගොඩක් තියෙන එක ගෙදර එක සහෝදරයෝ දෙන්න. එතකොට ඒ කියන්නේ හරියට ගෙදර මැණිකක් තියෙන අය මැණික පාවිච්චි කරන්නේ නැහැ වගේ නිකන් දොර මුල්ලට අඩේට තියලා වගේ එහෙම කරගන්න එපා. දෙන්න නියමයි. Thank you. හොඳයි අක්කයි නංගි ජජස්ලා දීපු කමෙන්ට්ස් මතක තියාගන්න. අමතක වෙනවා නම් අර මොටිවේෂන් එක දෙන්න ගුටි දෙන්න කමන්නේ ගිහින් ඉඳගෙන ඒක කරගන්නකෝ යන්න. Thank you. thank you